Android user කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම enable කරලා තියාගන්න ඕනේ options තුනක් ගැන අද කතා කරමු. පළවෙනි එක තමයි find my device. මේක enable කරගන්න settings වලට යන්න. එතනින් security කියන එකට යන්න. එතන device finder කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා find hub කියන එකට යන්න. එතනින් ඔයාලට පුළුවන් මේ option එක enable කරගන්න. මොකටද මේ option එක enable කරගන්නේ? මේ option එක enable කරගන්න එක තියෙන වාසිය තමයි ඔයාගේ phone එක පරිබලා හරි නැති වුණොත් එවල් නැත්නම් හොරෙන් කිස්තුවොත් අනිවාර්යයෙන්ම ඔයාගේ phone එක ආයෙ හොයාගන්න මේක මානව වැදගත් option එකක්. අංක දෙක තමයි Google Play Protection. මේක enable කරගන්න Google Play Store එකට ගිහිල්ලා profile icon එක උඩ click කරලා Play Protect ගිහිල්ලා මෙතන settings icon එක උඩ click කරලා ඔයාලට පුළුවන් මේ option එක enable කරගන්න. මගේ නම් මේ option එක default enable වෙලා තියෙන්නේ. මේක වැදගත්කම තමයි ඔයාගේ phone එකේ තියෙන unsafe app මේකෙන් scan කරලා ඒක unsafe කියලා ඔයාලට පෙන්නනවා. තුන්වෙනි option එක තමයි screen lock එක. මේක නම් ගොඩ දෙනෙක් enable කරලා ඇත්තේ. හැබැයි මම දැකලා තියෙනවා ඒ ගොඩක් සාම්ප්‍රදායික අය ඉන්නේ ඒ යන්නේ වයසක කට්ටියම. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ option එක enable කරලා නැහැ. ඒක තියෙන තරුණභාවය තමයි ඔයා phone එකට screen lock එකක් දාලා නැති වුණාම ඔයාගේ phone එක කවුරු හරි ගත්තොත් ඒ ෆෝන් එකේ තියෙන සේරම data ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ඒ ෆෝන් එකේ යාළුවා කිසිම කිලිකින් දරන්න නැතුව පාවිච්චි කරන්න විකුණන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වගේ ටිප්ස් ගැන දැනගන්න ඕන නම් අඩු වෙලාවකින් වැඩිම දැනුමක් ලබා ගන්න DI එක ටච් එකේ ඉන්න.